මම සෙනුර. මගේ අම්මයි තාත්තයි ඉන්නේ රට. අක්කයි මයි තමයි ගෙදර ඉන්නේ. මල්ලි යන්නේ නැද්ද අද ඉස්කෝලේ? ඔය කෑ ගහන අය එන්නේ අපේ අක්කා. සෙනුරයා අඩේ බොක්ක ඔය ඉන්න මගේ යාළුවෝ දෙන්න. අන්න ඔබේ පෙරපාසල් ප්‍රේමියක් දෙනවා. මකන කාපු ගත්තෝ එන්නේ. ඔය ඉන්නේ සනුදි. ඔය සනුදිත් එක්කම ඉන්න අනිත් එක ඌ තමයි දසුන්. මෝ මොන්ඩිසෝරියේදී සනුදිගේ මකන කාලේ ඒකට මාවහු කරා. මේ මකන කෑවේ දසුන් කියලා අපි සනුදිට කියමුද? කියලා එතකොට සනුදී දසුන එක්ක තරහ වෙයි. එතකොට උඹට පුළුවන් සනුදිව සෙට් කරගන්න. ඔබ හිතුවද ශනුදගේ මුල්ලමාගේ සංවර්ධනය වෙලා නැහැ කියලා මොන්ටිසෝරිය මකන කාපු එකකට දැන් තරහ වෙන්නේ? പഞ്ചാര വിറ്റു നടന്നു കുഞ്ചു പഞ്ചാര വിറ്റു നടന്നു കുഞ്ചു මෙහෙම ඉඳලා නම් හරියන්නේ නැහැ බං. ගේමක් ගහන්න ඕනේ. මොකක්ද ඉතින් කරන්නේ? YouTube channel එකක් කරමු. අපි මොනව දාන්නද බං? කොමඩි වීඩියෝ දාමු. හැබැයි සුපිරි කොමඩි වීඩියෝ එකක් තියයි කරනවා නම්. මෙහෙමයි. ડોක්ටර් කෙනෙක් ඉන්නවා. ලෙඩ්ඩුත් ඉන්නවා පොලිමට. දැන් ඔන්න පළවෙනි ලෙඩා බෙහෙත් අරන් එනවා. එතකොට ට්‍රීන් ට්‍රීන් ගාලා බෙල් එකක් ගහනවා ඊළඟ ලෙඩාට එන්න. ඔන්න දැන් ඊළඟ ලෙඩා යනවා. ડોක්ටර් අහනවා මොකද්ද ලෙඩේ? ඔන්න එතකොට ලෙඩා කියනවා මාව සර්පෙක් කෑව ડોක්ටර් කියලා. එතකොට ડોක්ටර් අහනවා කාපු සර්පය දන්නවද කියලා. එතකොට ලෙඩා කියනවා දන්න සර්පෙන් නම් කන්නේ නෑනේ ડોක්ටර් කියලා. ඒකද ජෝක් එක? ඔයා ඉස්කෝලේ ගිහින් ඉවරුනහම මොකද කරන්නේ? අනේ මන්ද ඔයා මොකද කරන්නේ? තාම හිතාගන්න බෑ. තව අවුරුදු 5කින් විතර අපි කොහේ ඉඳිද ගන්න? ඉස්කෝලේදී අපිට තිබුණේ 1න් 2ට 2න් 3ට පන්ති වලට මාරු වෙවි ඉන්න. ඉස්කෝලෙන් පස්සේ ඒක එච්චර ලේසි නෑ. ඒක ඇත්ත. ඉස්කෝලෙන් පස්සේ අපි නිදහස් කියලා හිතුවට සමහර විට අපි නිදහස් පස්සේ අතරමං වෙයි. ආච්චිට හාල් කරන්න. මම දැන් කියන දේ විශ්වාස කරන්න පොඩ්ඩක් අමාරු වෙයි. ඒ හින්දා කියලා ඉවරනකම් අහගෙන ඉඳපන්. ඊයේ රෑ මම ටීවී බල ඉද්දි සද්දයක් ඇවිල්ලා මම ගිහින් දොර ඇරියා. එළියේ හිටිය මිනිස්සෙක් වගේ පූසියක්. බය වෙන්න එපා. මං ආට කරදරයක් කරන්නේ නෑ. කවුද ඔයා? අයියෝ පූසෙක් වගේ ඉඳගෙන ඉන්නේ. මං පූසෙක් වගේ ඇඳගෙන නෙමෙයි ඉන්නේ. මං පූසෙක්. ප්‍රෑන්ක් එකක්ද කරන්නේ? මම සේරම කියන්නම්. මාව ගේ ඇතුළට කියන්න. දැන් අපි ඕක විශ්වාස කරන්න ඕනද? උඹ ජෝක් එකක්ද? එහෙම නැත්නම් විහිළුවක්ද කරන්නේ? විහිළු නෙවෙයි බං. හරි. ඊට පස්සේ මං පූසෙක් වගේ ඇඳගෙන නෙවෙයි ඉන්නේ. මේ මගේ ඇත්ත පෙනුම. ඕනේ නම් අල්ලලා බලන්න. ඔයා
වෙයාවුල්ෆ්ලා ගැන අහලා තියෙනව නේද? ඔව්. මම වෙයා කැට් කෙනෙක්. දවල්ට මිනිස්සෙක් ඉර බැස්සහම පූසෙක් වෙනවා. මට නම් මේ මුකුත් හිතා ගන්න බෑ. ඉතින් ඇයියෝ අපේ ගෙදරට ආවේ? අපි පෘථිවියට ආවේ රුමසොප්පු කියලා ග්‍රහලෝකෙකින්. අපි ඔයාගේ ගෙවල් ළඟ කැලෑවට ආවේ. කැලෑව මැද තියෙන කන්දට නැගලා අපි ලෝකයට පණිවිඩයක් යවන්න. අපි කිව්වේ තව ඔයා වගේ අය ඉන්නවද? ඔව්, මායි අම්මයි තාත්තයි කැලෑවට ගියේ. කෝ ඉතින් ඒ දෙන්න? මම දන්නේ නැහැ. වෙයාවුල්ෆ් කෙනෙක් අපිට පහර දුන්නා. මට ඒ දෙන්නම මගේ ඇරුණා. වෙයාවුල්ෆ්ලාත් ඉන්නවද? ඔව්, හඳ පායපු දවස්වලට වෘකයෝ කඳුටට නැගලා කෑ ගහනවා හිලතියේ නේද? ඕ. ඒගොල්ලෝගේ ලෝකයට පණිවිඩ යවනවා. එතකොට වෘකය ඇවිල්ලා තියෙන වෙන ලෝකෙකින්ද? වෘකය විතරක් නෙවෙයි. මිනිස්සුත් ආවේ වෙන ලෝකෙකින්. ගොඩ කාලෙකට කලින්. හරි දැන් ඉතින් ඔයා මොකද්ද කරන්න යන්නේ? ඔයාට පුළුවන් ද මට උදව් කරන්න? මම කොහොමද උදව් කරන්නේ? මට ටික දවසක් මේ ගෙදර ඉන්න දෙන්න. ඔයාට ඉන්න පුළුවන්. හැබැයි අපේ අක්කට පේන්න ඉන්න එපා. කොයාගේ අක්කා? එයාට අද නයිට් ෂිෆ්ට්. හෙට උදේට එයි. ඔයාගේ නම මොකද්ද? මම සෙනුර. ඔයා? මම අනීමේ. අනේ මේ මෙයාගේ විහිළු බං. උඹලා දෙන්න අදහස් අපේ ගෙදර වරෙන්කෝ. එතකොට බලා ගන්න පුළුවන්. මේ ඉන්නේ අනේමේ. මේ පූසෙක්කේ මේ කෙල්ලෙක්නේ. පූසෙක් වෙන්න ඊට බැස්සම. මේ කවුද? මේ මගේ යාළුවෝ දෙන්න. මලිතුයි දුෂේනුයි. nice to meet you. I'm fine. Thank you. මම අන්දරයට කැලේට යනවා. අම්මටයි තාත්තටයි මොකද උනේ බලන්න. අපිත් එනවා. රෑ වෙනකන් ඉන්න නැතුව දැම්ම යමුකෝ. බෑ. මම මනුස්සයෙක් වගේ ඉති දුර්වලයි. මුකුත් හොයාගන්න බැරි වුණානේ. ඔයා පූසෙක්නේ. ඉතින් ඔයාට ඉව නැද්ද? මට ඉව තියෙයි. ඒත් දැන් මුකුත් දැනෙන්නේ නැහැ. ඊයේ වැස්ස නිසා වෙන්නේ නැති. මොකෙක් හරි මේ පැත්තට එනවා. සෙනුර උඹ ළඟ නේද ගිනි පෙට්ටිය? ඔය ගිනි මෙලේ පත්තු කරපන් බා. මොකෙද්ද යාවේ? වර්කයෙක් කාටවත් කරදරයක් නෑ නේද? ඒ මාව මොකෙක් කරි හැපුවා. ආච්චිට හාල් කරනවනේ ඉක්මනට යම් බෙහෙත් දාන්න. නෑ නෑ ලොකු තුවාලයක් උන්නේ පොඩ්ඩක් හීරිලා විතරයි. සමහර විට මාත් වෙයාවුල්ෆ් කෙනෙක් වෙයි. පොඩි කාලේ මම සෙල්ලම් කරන්න ගියාම හැමෝම මට විහිළු කළා මම අනිත් ළමයින්ට වඩා දුර්වලයි කියලා. කන්නාඩි දාන නිසා මට කන්නාඩි පොළග කියලාත් කිව්වා. මම වෙයාවුල්ෆ් කෙනෙක් වුණාම ඒ සේරම වෙනස් වෙයි. කොයිතින් තාම ඔබ වෙයාවුල්ෆ් කෙනෙක් උන්නේ නැද්ද? පොඩ්ඩක් ඉඳපන් ඉතින් එහෙම එකපාරට වෙන්නේ නැහැ. ආයෙ හදපායන දවසක වෙයි. ඒක නෙවෙයි බං. අපි දැන් අනේමේට මොකද කරන්නේ? මම නම් කියන්නේ ඔබ ඕක ගැන අක්කට කියපන්. අක්කා මොනවා කියයිද දන්නේ නැහැ. මං කියනකට ඔබ කියලා බලපන්කෝ. අක්කා බය වෙලා පොලිසියටවත් කිව්වොත් තමයි යවුල. එහෙම වෙන එකක් නෑ. වැඩි මොනක් කලන්තෙදායි. ඊට පස්සේ නැගිට්ටම කියයි ගෙදරින් යවන්න කියලා. එහෙම යවන්න කිව්වොත් උඹලා ගෙදර නවත්ත ගනින්. යවන්න කිව්වොත් උඹ මොනවා හරි කියලා සේව් කරගනින්. පූසෙක් ඉන්නේ කෝකටත් හොඳයි නේ යක්කේ. මිනියොත් අඩු වෙයිනි කියලා ටෝක් එකක් දීපන්. බැරි මොනොත් දුෂේනේ ගෙදර නවත්තමු. ඌත් ටික දවසකින් වෘකයෙක්නේ. ඔයා පොත ලියලා ඉවරද? තාම නෑ. දැන් ඉවරෙන්න ළඟයි. ලිව මාට තමයි මුලින්ම කියවන්න දෙන්නේ. ඒක හොඳයි. මම පොත් කියවන්න නම් ආසයි.
ඒත් ලියන්න නම් කම්මැලි. මම නම් පොත් කියනට වඩා ආස පොත් ලියන්න. කතාවක් ලියද්දි මට දැනෙනවා මේ කතාව ඇතුලේ දෙවියෝ වගේ. චරිත හදන්නෙත් මම, විනාශ කරන්නෙත් මම. එහෙම බැලුවම අපේ ජීවිතෙත් කවුරු හරි ලියපු කතාවක් වගේ. හැම දෙයක්ම හොඳට වෙනකන් අපි බලාගෙන ඉන්නවා. ඒත් මේක කතාවක්. අපිට ඕන විදියට හැම දෙයක්ම සිද්ධ වෙන්නේ නැහැ. කියවන අයට ආස හිතෙන්න අපිට හොඳ දේවල් වලට වගේම නරක දේවල් වලටත් මුහුණ දෙන්න වෙනවා. දැන් ඔයා මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? අනේ මන්දා මට හිතා ගන්න බෑ. මං කොහොම හරි අම්මටයි තාත්තටයි වෙච්ච දේ හොයාගන්න ඕනේ. ඔයා අඳුරන වෙන ඔයා වගේ අය නැද්ද? නෑනේ. මම ඔයාගෙන අපේ අක්කට කියන්නද? එයා බය වෙයිද දන්නේ නෑ මම හිමීට කියන්නම්. ඔයාට හැමදාම ඇඟිලා ඉන්න බෑනේ ඉතින්. මාව තියාගන්න බෑ කිව්වොත්? ඒක එතකොට බලමුකෝ. එහෙම වුණොත් මලික්ගේ ගෙදර හරි දුෂේන්ගේ ගෙදර හරි ඉන්න පුළුවන්. හෙලෝ මලික් කියපන්. සෙනුර මාරසිීනයක් බං වෙලා තියෙන්නේ. ඇයි මොකක්ද? දුෂේනය නැති වෙලා බා. නැති වෙලා කියන්නේ? උට ජලපීටිකා වැදනු නැති වෙලා බා. එදව්ව මොකෙද හැපුවනේ. අර ඉන්නේ ශනුදි. සෙනුරයාගේ ක්‍රෂ් එක. ඔය ශනුදි එක්ක කතා කර කර ඉන්නේ ශනුදිගේ කොල්ලා දසුන්. ඕක පොඩි කාලේ ශනුදිගේ මකනේ කාලා සෙනුරව වහව් කරානේ. ඔයා මගේ පොත කියෙව්වද? ටිකක් කියවුවා. තාම ඉවර නෑ. ලස්සනයි ඒක. අද හවසට අපේ ගෙදර යමුද? ඒ මොකද හදිස්සියේ? හදිස්සියක් නැහැ. අපේ අම්මා කිව්වා වෙලාවක ඔයාව ගෙදර එක්ක ගෙනෙන්න කියලා. හරි යමුකෝ එහෙනම්. ඇයි දන්නේ නේද ඔයාගේ අම්මා මට එන්න කිව්වේ? එහෙම විශේෂ හේතුවක් නැහැ. ඔයාව බලන්න ආසයි කිව්වා. ඔයාගේ අම්මා සැරයිද? ආපෝ නෑ. ඔයාම ඇවිල්ලා බලන්නකෝ. තාත්තයි අක්කයි ඉන්නවද? ඒ දෙන්න නම් මද නැහැ. අම්මා ටවුන් එකට ගිහිල්ලා තව ටිකකින් එයි. ඔයා අද අම්මට කිව්වේ නැද්ද මං එනවා කියලා? මම කිව්වා. ඒක නෙමෙයි. ඔයා මොකද හිතන්නේ මගේ පොත ගැන? ඇයි ඔයා නවල් එකක් ලියන්න නැතුව කෙටි කතා පොතක් ලිව්වේ? මට එක දිගට එක කතාවක් ලියාගෙන යන්න අමාරුයි. මට ලියන කතාව එදාම ඉවර කරන්න ඕනේ. ඒ හින්දා ඉතින් කෙටි කතා ටිකක් ලිව්වා. ඒකත් ඉතින් හොඳයි. මං තාම පොතෙන් භාගයයි කියුවේ. ඒ කියවපු හැම කතාවකම ප්‍රධාන චරිත මැරෙනවනේ. ඇයි ඔයාට හිතුනේ ඒ වගේ ලියන්න? මම මේ මරලා තියෙන්නේ මම මේ කතාවල ආසම චරිත. ඉතින් ඇයි ආසම චරිත මැරුවේ? මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මිනිස්සුත් එහෙමයි. අපි ආස මිනිස්සුත් වෙනස් වෙනවා. මම ආදරය කරන චරිතය හැම වෙනස් වෙන්න කලින් මම මරලා දානවා. එතකොට ඒ චරිත හැමදාම අපේ හිතේ රැඳෙන ආදරණීය චරිත විදිහට. චරිත මැරුවම ඒ චරිතත් එක්ක තියෙන ආදරණීය මතක ඉතුරු වෙනවා. චරිත මැරුවේ නැත්තම් චරිතෙත් එක්ක මේ මතකත් වෙනස් වෙනවා. චරිත මැරුවම මට පුළුවන් ඒ චරිතෙත් එක්ක තියෙන ආදරණීය මතකත් එක්ක අතීතේ ජීවත් වෙන්න. අම්බෝ සීරියල් කිලර් කෙනෙක් වගේනේ. ඔයාට මාත් එක්ක තියෙන ආදරණීය මතකද? ඔව්.
ඉතින් ඔයායේ මතක බේරගන්න දවසක මාවත් මරණවද? මට එහෙම කරන්න වෙනවා. කවදද? අද දැන් අම්මෝ දැන් නම් ඇති ඔය විහිළුව. මට බය හිතෙනවා. මේක විහිළුවක් නෙමෙයි. මම අද ඔය කරගෙන ආවේ මේකට තමයි. අම්මා කරගෙන ඉන්න කිව්වා කියලා මම කිව්වේ බොරු. මගේ අම්මයි තාත්තයි ඉන්න රට අක්කත් වලට ගිහිල්ලා. මම ඔයාට බොරු කිව්වා. මට සමා වෙන්න. ඒත් මම මේක කරන්න වාගෙන හොඳට. අද දින පස්වරුවේ නුවර ප්‍රසිද්ධ පාසලක සිසුවෙකු එම පාසලේම සිසුවියක් ඝාතනය කිරීමට තත් කර ඇත. අදාළ පාසල් සිසුවා තමන්ගේ මව මුණගැස්වීමට යයි පවසා අදාළ සිසුවියව නිවසට රැගෙන ගොස් ඇති අතර එහිදී පිහියකින් ඇන සිසුවිය ඝාතනය කරන්න උත්සාහ දරා ඇත. නමුත් එම අවස්ථාවේ සිසුවා එක්වරම සිසුන් ඇද වැටී ඇති අතර එම අවස්ථාවේදී සිසුවිය අදාළ නිවසින් පලා ගොස් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දී ඇත. වහාම ක්‍රියාත්මක වී අදාළ ස්ථානයට පැමිණි පොලිසිය සිසුවා අත්අඩංගුවට ගෙන ඇතත් රෝහලට රැගෙන යන අවස්ථාවේ සිසුවා පලා ගොස් ඇත. සිසුවා සොයා සෝදිසි මෙහෙයුම් දිග්ගටම ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. මම රට හිටියේ සති දෙකට මේ මාර සීන් ටිකක් බව වෙලා තියෙන්නේ. නැතුව මොකද්ද බොයි කියවන පොත? මේ අර දසුනේ ලියපු පොත. සිරාවටම ඌවර් ශනුදිව මරන්න ගිහිල්ලලු නේද? ඔව් බං. ඌව පොලිසියෙන් අරන් යද්දී ඌ මගදී පැනලලු. තාම හොයාගෙන නැහැ. ඕක කොයි වෙලේ හරි ඉස්කෝලේටවත් පණීද දන්නේ. කියවපන්කො බලන්න ඕකගේ පොත මටත් ඇහෙන්න. මම සෙනුර. මගේ අම්මයි තාත්තා ඉන්නේ රට. අක්කයිමයි තමයි ගෙදර ඉන්නේ. මල්ලි යන්නේ නැද්ද අද ඉස්කෝලේ? ඔය කෑ ගහන එන්නේ අපේ අක්කා. Swagger down the street with your red lips and funky beat. You better hold your head up to the sky. I'm gonna roll with you till the day I die.